සිග්නල් এডুকেෂන් YouTube නාලිකට කවුරුත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද එකතු වෙලා තියෙන්නේ අපි 11 වසරේ පළවෙනි පරිභාගයේ ගොඩ දාන්න ගහන plan එකේ අලුත් වීඩියෝ එකක් එක. ඉතින් අද සාකච්ඡා කරද්දී මේ සාකච්ඡා කරන්නේ හරි සමාන්තර ශ්‍රේණි දෙවන ගැටලුව. ඉතින් මේ වෙනකොට පළවෙනි ගැටලුව අප්ලෝඩ් කරලා ඉවරයි. හරි අප්ලෝඩ් කරලා ඒක බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරිද? ඉතින් ඒක බලලා මේකට එන්න මොකද ඒක සාමාන්‍යයෙන් විභාග මට්ටමේ වගේ ගැටලුවක්. මේක ඊට වඩා චුට්ටක් උඩින් තියෙන ගැටලුවක්. හැබැයි මේක මහා ලොකු අමාරුවක් නෑ. හරි ගොඩක් අමාරු නෑ. ගාන ලේසි. ඉතින් තාම කවුරු හරි මේක පළවෙනි වීඩියෝ එක විදිහට බලනවා නම් ඒ කට්ටිය අනිවාර්යයෙන්ම PDF එක ඩවුන්ලෝඩ් කරගන්න ගොඩක් අයට ටියුට් එක ලැබිලා ඇති. හරි. ඉතින් මේ සීරීස් එකේ තියෙන වැදගත්කම තමයි හරි මේ සීරීස් එකෙන් ඔයගොල්ලොන්න විභාගයට සූදානම් කරවනවා. හැබැයි මේක අංග සම්පූර්ණ තියරි ගැනීමක් වෙන්නේ නැහැ. මොකද සමාන්තර ශ්‍රේණි තියරි ටික මම කලින් වීඩියෝ එකේ කිව්වා. සමාන්තර ශ්‍රේණි තියරි වීඩියෝ එකේ මම උගන්වන ෆුල් ප්ලේලිස්ට් එකක් දාලා දෙනවා. මම ලින්ක් දාලා දෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යෙන් ගිහලා බලන්න. ඔයගොල්ලෝගේ යාළුවන්ට ෂෙයා කරන්න. මොකද ලකුණු 10ක වටිනා ගාණක් ඒකෙන් කම්ප්ලීට් කරගන්න පුළුවන්. O level වලට හරි O level වලට ලකුණු 10ක වටිනා ගාණක් කම්ප්ලීට් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දෙක පත්‍රේ පාර්ට් B එකේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ දෙක පත්‍රේ 7 වෙනි ප්‍රශ්නේ බලන්න හැමදාම ඇවිල්ලා තියෙන සමාන්තර ශ්‍රේණිය. පොඩි කෑල්ලක් ගුණෝත්තර ශ්‍රේණිය වලින් ඇවිල්ලා දෙනවා. පහුගිය අවුරුදු වල ඒක ඇවිල්ලා තිබුණෙත් නැහැ. හරි. ඒතකොට ලකුණු 10ම සමාන්තර ශ්‍රේණි කොටසෙන් තමයි කවර් වෙලා තිබුණේ. ඉතින් එහෙම සිටුේෂන් එක තියෙනකොට කවදාවත් මේ සමාන්තර ශ්‍රේණි කෑල්ල මිස් කරගන්න එපා. හරිද? දැන් අපි සමහර අය හිතනවා අනේ මට හැමදාම මේක බෑනේ. ඒ නිසා මම ඒක හදන්නේ නැහැ ගැතරලා දානවා. අපරාධය. හරි සමාන්තර ශ්‍රේණි කියන්නේ වටිනා ලකුණු 10ක් ගන්න පුළුවන් ගාණක් සුපිරිම ගාණක්. හරිද? ඔයගොල්ලෝට පුංචි ප්‍රායෝගික දැනුමක් තිබ්බනම් සමීකරණ තුනක් මතක තියාගෙන ඉඳලා මේ ගේම ගහ ගන්න පුළුවන්. හරි. ඒක නිසා මේක එච්චර ලොකු අමාරු සීන් එකක් නෙවෙයි. අමාරු සීන් එකක් විදිහට දකින්නත් එපා. හරිද? ඉතින් ඒක එහෙමයි කතාව. ඉතින් තව කියන්න ඕන විශේෂ දෙයක් තමයි ඉතින් ටියුට් එක දාලා දෙනවා. ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයගොල්ලෝගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. මොකද ගොඩක් අය ඇති ක්ලාස් යන්න සල්ලි එහෙම නැති අය. හරි. ඉතින් අද කාලේ ටිකක් අමාරුනේ. ඒ කියන්නේ සමහර අය ඇති ක්ලාස් යනවා කොහොම කරත් කොහෙමත් හරියට සෙට් වෙච්ච නැති අය. හරි. ඉතින් ඒ අය කාටත් යවන දැන් ඕගොල්ලෝ මේ වීඩියෝ සීරීස් එක බලනවා නම් දිගට බලාගෙන ආවා නම් මේ වෙනකොට ලොකු ප්‍රොජෙක්ට් එකක් ගෙනත් ඇති. හරි. එහෙම නැත්නම් මේක පළවෙනි වීඩියෝ එක නැති මේක බලන්න ඕගොල්ලෝට වැඩේ සෙට් නම් අනිවාර්යෙන් යාළුවන්ට ෂෙයා කරන්න. මොකද වටින දෙයක්. හරි මේක එක්කෙනෙක් බැලුවට වගේ නෙවෙයි. දැන් මට කොහොමත් යන මහන්සි යනවනේ. හරි මේක එක්කෙනෙක් බලනට වඩා මේක 1000 2000 3000 ලක්ෂයක් බලනවා නම් මට ඒක ඊට වඩා වටිනවා. හරි. ඇයි ඉතින් මම ගත මහන්සිය කොහොමද මේ වීඩියෝ හදන්න, ටියුට් හදන්න, වීඩියෝ එඩිට් කරන්න, මේවා අප්ලෝඩ් කරන්න හරි ලොකු කෝස්ට් එකක් ලොකු මහන්සියක්. හරි. ඉතින් ඒව එහෙමත් එක්ක බලද්දි ඉතින් මම හිතනවා මේක ගොඩ දෙනෙක්ට බලන්න ෂෙයා කරොත් ගොඩක් වටිනවා කියලා. හරි. ඉතින් අනිවාර්යෙන් යාළුවන්ට ෂෙයා කරන්න. ඔයගොල්ලෝගේ යාළුවන්ට ෂෙයා කරන්න. හොඳටම වැඩ පුළුවන් අයට ෂෙයා කරන්න. මොකද මේ ගණන් ටිකක් අමාරු. හරි වෙනස්ම විදිහකට මම උගන්වන්නේ. හරි. ඉතින් ඒ අයටත් ෂෙයා කරන්න. හරි. ඉතින් බලන්න මේ ගැටලුවට අපි යන් ගාන කියවන්න. හරි ගාන කියවලා මෙතන try කරලා ඉන්න. හරි නැත්නම් තේරුමක් නැහැ නේ. අතර මේ වීඩියෝ එකක් බලලා ওই ගාන සම්පූර්ණයෙන් මුලින් ඉඳලාකට කොලේක ලියාගෙන තේරුමක් නැහැ. බොරු වැඩක්. හරි බොරු වැඩ කරන්න එපා. ඒ නිසා ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් ගාන හදලා try කරලා බලන්න මෙතෙන්ට එන්න. හරි. හරි. අපි දැන් ගාන හදන්න. හරිද? ගාන තියෙන සිසුවෙක්. හරි. නවකතා කියවන අපේ පුංචි අයන්ට උපහාරයක් පිණිස තමයි මේ ගාන තෝරගෙන තියෙන්නේ. ඉතින් මොකද මේ නවකතා කියවන සෙට් එකක් ඉන්නවනේ මේකනේ. මෙහෙමයි. ඉතින් නවකතා කියන එක හොඳයි විනෝදාංශයක්. ඉතින් බලන්න මේ ළමයා කළා තියෙන විදිහ. හරි. නවකතා කියන දක්ෂ ළමයෙක් මෙයා. හරි. පිටු 1000ක පොතක් තමයි කියවන්නේ. හොඳයි. ලේසි නෑ. ලේසි පොතක් නෙවෙයි. හරිද? ෂර්ලොක් හෝම්ස්ගේ දෙයි ගත්තා ලඝු පොතක් මම හිතන්නේ කියවන්නේ. හරි. බලන්න සිසුවෙක් නවකතා පොතක පළමු දිනේදී පිටු 2ක්ද දෙවන දිනේ පිටු 7ක්ද දෙවන දිනේ පිටු 12ක්ද බැගින් කියවන්න ලැබේ. හරි. පට්ට දරුවෙක්. හරි. දවසින් දවස පිටු 5 වැඩි කරලා තියෙනවා. හරි. වැඩ ගන්න කියවන එක වැඩි කරලා තියෙනවා. ඒ වගේම බලන්න ඊට පස්සේ කියනවා එක් දිනවලදී කියවන ලද පිටු ගණන් සමාන්තර ශ්‍රේණියක අනුයාත පදවන බව පෙන්වන්න. ඔන්නෝක මාර වැදගත් පොයින්ට් එකක්. හරි. මම කලින් ගානේ දුන්නා මේක මේ එක් කලින් ගානේ තිබ්බේ හරි එක්තරා ඒකේ තිබ්බේ වෙසක් සැරසිල්ලක බල්බ් ගන්න. මම කිව්වා මේක සමාන්තර ශ්‍රේණිය පිහිටනවා කියලා. හරි ඒක මත ඉඳලා තමයි අපි ගාන හැදුවේ. දැන් එහෙම බෑ. දැන් අපිට කියලා නැහැ මේක සමාන්තර ශ්‍රේණියක් වෙනවා කියලා. අපි බව පෙන්නන්නත් තියෙනවා. හරි සරල ක්‍රමයකින් මම ඕක කරලා පෙන්නන්නම්. හරි. හරි. අපි දැන් ගාන හදන්න යමු මුලින් ඉඳලා අගටම ගාන හදමු. හරි. ඔන්න දැන් තියෙන ශ්‍රේණිය. මේ ශ්‍රේණියේ මොකද්ද අපි මුලින්ම සමාන්තර ශ්‍රේණියකට බැස්සට පස්සේ අපි අවබෝධ කරගන්න ඕන මොකද්ද මේ ශ්‍රේණියේ පද වෙන්නේ. ඔන්න ශ්‍රේණිය මොකද්ද හදාගන්න පුළුවන් ශ්‍රේණිය මොකද්ද කියලා තමයි අපි කල්පනා වෙන්න ඕන. හරි. හදන්න පුළුවන් ශ්‍රේණිය තමයි පුතා මේකෙදි එක් දවස්වල කියවන පිටු ගන්න. හරිද? සාමාන්‍ය තේරෙනවනේ නේ.
පළවෙනි දවසේ මෙයා කීයක් කියනවද මේ ඕදය? 2යි. දෙවෙනි දවසේ කීයක් කියනවද? ඊට වඩා 5ක් වැඩි ඉන්නේ. ඒ කියන්නේ 7ක් කියවනවා. හරි. දෙවෙනි දවසේ 7ක්. ඊට පස්සේ දෙවෙනි දවසේ පිටු 12ක්. හරි. දෙවෙනි දවසේ පිටු 12ක් කියවනවා. તો කොහොමනේ මේ සීරීස් එක යන්නේ? මෙයා දැන් අපි මේකේ සමාන්තර ශ්‍රේණියක් ගොඩනගමුද? හරි. හරි මේකේ තියෙනවනේ එක් එක් දිනවලදී කියවලද පිටු ගණන් සමාන්තර ශ්‍රේණියක අනුයාත පද ලෙස පිටිනවද කියලා බලන්න ඕනේ. චෙක් කරන්න ඕනේ. හරි. එතකොට අපි නිකන් ලියාගමු මේක මොනවද වෙන්නේ කියලා ලියාගමනේ. ඊට පස්සේ 2 ඊළඟ දවසේ 7යි ඊළඟ දවසේ 12යි. හරි. ඔයාලට පේනවද මේක 5න් 5 වැඩි වෙවි යනවා මේ ධන 5 මෙතෙන්ටත් ධන 5. හරි. දැන් ඇත්තටම මේක සමාන්තර ශ්‍රේණියක් වෙනවද නැද්ද කියලා පෙන්වන්න අපි පුංචි ඔප්පු කිරීමක් කරමු. හරි. අපි මේකේ මේ දෙන්න අතර අනුපාතය ගමු. මේ දෙන්න අතර අන්තරය. හරි. මේ දෙන්න අතර අන්තරය ගන්නවා කියලා කියන්නේ අපි පොදු අන්තරය දැන් මේ අන්තරය පොදු අන්තරයක් වෙනවද කියලා දැන් චෙක් කරන්නේ. මේ දෙන්න අතර අන්තරය අරගෙන මේ දෙන්න අතර අන්තරයක් ගමුද අපි. හරි. මේ අන්තර දෙක සමාන නම් අපිට කියන්න පුළුවන් නේද මේක සමාන්තර ශ්‍රේණියක් වෙනවා කියලා. හරි. අපි ඇත්තටම මේක මේක 100% නිවැරදි නෑ. මොකද හරි ඔන්න ඔය පොයින්ට් එකක් දැනගන්න. ඔයගොල්ලෝ මේක ඉස්සරහට දින පද අපි දන්නේ නෑ. හරි. මේ දීලා තියෙන පද ඇසුරෙන් තමයි අපිට කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ ඇඩ්වාන්ස් ලෙවල් නෙමෙයිනේ, ඕඩිනල් ලෙවල් නේ, ඕ ලෙවල් නේ. සාමාන්‍ය විදිහට පුරුදු වුණාම හොඳ නම ඇති. හරි. ඉතින් අපෙන් අහලා තියෙනවා මේක සමාන්තර ශ්‍රේණියක් බව පෙන්නන්න. ඉතින් ඇත්තටම අපිට මේකේ මේ පද යුගල් දැන් මේ දෙන්න අතර සහ මේ දෙන්න අතර මොකද්ද? පොදු අනුපාතයක් තියෙනවනේ. පොදු අන්තරයක් තියෙනවනේ. හරි. ගුණෝත්තර ශ්‍රේණිය උගන්වුවා ළඟදී ඒක නිසා පොදු අනුපාතය කියලා කියවෙන්නේ. ඒකේ තියෙන පොදු අනුපාත සීනයක්. හරි. මේකේ තියෙන අන්තර සීනයක්. ඉතින් මේකේ තියෙන්නේ පොදු අන්තර සීනයක්. ඒතකොට මේ පොදු අන්තර දෙක සමාන නම් මේ දෙන්න අතර ඉතින් අපිට කියන්න පුළුවන් නේද මේක සමාන්තර ශ්‍රේණියක් කියලා. එහෙම කියන්න පුළුවන්. හරිද? ඒක නිසා අපි මේ D1 කියලා ගමු. D කියලා කියන්නේ අපි සමාන්තර ශ්‍රේණියක මේ පොදු අන්තරයට ගන්න එකක් නේ. ඉතින් මේ පොදු අන්තරේ මේ පදේ අරගෙන අපි ඊට පෙර තියෙන පදෙන් අඩු ගමු. කීයද ආවේ? අපිට එනවා 5යි කියලා. හරි ලස්සනට ආවා. ඊට පස්සේ D2 කියලා ගමු. මේ දෙන්න අතර තියෙන අන්තරේ නේ. 12 රින 7. ඒ කීයද ආවේ? ඒත් 5යි. හරි. ඔන්න වැඩේ. හරි. D1 D2 ට සමානයි. මේ දෙන්න සමානයි. එම නිසා අපිට කියන්න පුළුවන් මොකද්ද පුතා? පොදු අන්තරයක් පවතී. අන්තරයක් මොකක් වෙනවද? පවතිනවනේ. පවතී. එම නිසා සමාන්තර ශ්‍රේණියක් වේ. තර මොකද්ද? සමාන්තර ශ්‍රේණියක් වේ. හරි. සමාන්තර ශ්‍රේණියක් වේ කියලා කෙම ලියාගත්තා. හරි. ඔන්න හරි සරල ඔප්පු කිරීමක්. හරි බලන්න ලස්සන. කොහොමද කියලා පියවර ටික ලස්සනට හැදුවා. හරි. මේක අපේ පළවෙනි කොටස නේ. මෙයා එක. හරි. දෙවෙනි ගැටලුව එක. ඊට පස්සේ පුතා අපෙන් අහනවා මෙහෙම කතාවක්. හරි. දැන් TN සමීකරණ SN සමීකරණ දැනගන්න ඕන මේක හදන්න එන්න කලින්. හරි. ඉතින් ඒක නිසා තියරි බලන්න අනිවාර්යයෙන්ම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක්ස් ටික. හරි. ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් ටික දාලා තියෙනවා PDF දාලා තියෙනවා. ඔයගොල්ලෝ මේකේ මාකින් එක පාවා දාලා තියෙනවා මම වෙනම හදලා. ඒක නිසා ඒව අනිවාර්යෙන් බලන්න. හරි. ඉතින් ඕක තමයි පළවෙනි කොටස. ඉතින් TN සමීකරණය බැරි නම් අනිවාර්යෙන් ගිහලා බලලා එන්න. හරි වෙලා තියෙනවනේ පුතා මේ පළවෙනි වාරණය සූදානම්. හරි. ඒක නිසා වෙලා තියෙනවා. හරි. පළවෙනි වාර විභාගේ මේ ගාන විතරක් ගොඩ දාගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඕ ලෙවල් වල ලකුණු 10ක්. හරි. මේක පස්සේ තා ටික ඩෙවලොප් කරලා අමාරු ගණන් හදලා මේ කුඩර හදා ගන්න පුළුවන්. හරි. ඇත්තටම වටින ගාන. හරි. ඊට පස්සේ මොකද මේවත් එක සෙට් වෙන්නේ. හරි. මේවත් එක දෙකපත් B කොටස සෙට් වෙන්නේ ජ්‍යාමිතිය. හරි. ඉතින් ජ්‍යාමිතිය ගණන් දෙකම හදන්න පුළුවන් ළමෙක් වුණ මේක අතාරින්. හරි. ඇත්තටම මේක අතාරන එක ඉම්පොසිබල් වැඩක්. හරි. ඇත්තටම ජ්‍යාමිතිය ගණන් දෙකම ෆුල් මොන විදිහට සෙට් වෙයිද දන්නේ නැහැ. කොච්චර කොහොම කිව්වත් හරි ජ්‍යාමිතිය මම උගන්වනවා. හරි. මට පුළුවන් හොඳට උගන්වන්න. ඇත්තටම කොහොම කොච්චර හොඳට ඉගෙන ගත්තත් කොන්ෆිඩන්ස් එක ඒ වෙලාවේ නැති වුණොත් මට වුණත් ඇත්තටම මමත් ඕල් වෙලේ ජ්‍යාමිතිය එක ගණක් ඇතෑරියා. මොකද හදාගන්න බෑ. හරි. ඇත්තටම අමාරුයි. දැන් ඒ ලෙවල් වලට ගිහලා මැත්ස් කරාම අපි වගේ ඉංජිනේරින් යන හොඳට කරන කට්ටියට සෙට් වෙයි. ඉතින් කොහොමද කියලා ඉස්සරහට ගිහලා බලන්න. ඉංජිනේරින් මැතමැටික්ස්. හරි. A level mathematics combine ටික ගොඩ දාලා ඊට පස්සේ ඉංජිනේරින් ෆැකල්ටි එකට ගිහලා ඉංජිනේරින් මැත්ස් එකත් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඔය කොහොම කිව්වත් මැත්ස් කියන විෂය ෂුවර් කරන්න අමාරුයි. හරි. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ හැම එකටම සූදානම් වෙලා යන්න. හරි. ඉතින් මේ වගේ ගණන් අතාරින්න එපා අපරාධي. හරිද? ඊට පස්සේ අපිට කියනවා 10 වන දිනේදී කියවන ලද පිටු ගණන. හරි. මොකක් හරි දැන් 10 වන දිනේදී කියවන පිටු ගණන කියන්නේ මොකක්ද? මේ සමාන්තර ශ්‍රේණියේ කීවෙනි පදයේද? එක දවසක අපි මේ දවස් ගණන් වල කියවන පිටු ගණන් නේද මේකේ මොන විදිහට ගත්තේ? මොන විදිහටද? මේකේ පද විදිහට ගත්තේ. එතකොට 10 වන දිනේ කියවන පිටු ගණන කියන්නේ මේ ශ්‍රේණියේ කීවෙනි පදයේද? 10 වෙනි පදේ. හරි. 10. ඔහොම ආවා. ඔහොම ගිහිල්ලා මොකද්ද? මේ තමයි 10 වෙනි පදේ. හරි. 10 වන පදේ තමයි දැන් අපිට හොයන්න ඕන. හරි. අපි හොයමු.
හරි. දැන් අපි දන්නවා tn සමීකරණය තමයි මොකක් හරි පදයක වැන්න දන්නවනම් a දන්නවනම් d දන්නවනම් හොයන්න ගන්න. මෙයාගේ a සහ d කියන්න බලන්න. a කියන්නේ ආරම්භක පදේ 1 2යි. a සමානයි 2 d කීයද? පොදු අන්තරය අපිට ආවා ලස්සනටම d. ඒක අපි ඔප්පු කරලත් ගත්තා. හරිනේ. ඒක 5යි. ඊට පස්සේ දැන් අපි යමු tn පැත්තට. tn a දන්න n sorry tn a දන්න n ඍණ එක් වාරයක් d 90 මෙයාට 90 හරි මෙයාට 90 තමයි අපි වැඩේ යන්නේ හරි අපි ආදේශ කරමු අපි දැන් කීයද හොයන්න ඕන t10 හොයන්න ඕන හරි t10 ඒ කීයද 2යි 10 ඍණ 1 වාරයක් කීයද 5යි ඔයන් ලස්සන්ට 2 ගුණ කිරීම sorry 2 ධන කීයද 10 ඍණ 1 9යි 9 5 45යි කීයද පදේ අපිට එන්නේ 47යි හරි 10 වෙනි පදේ 47ක් කියලා එනවා ලස්සනට හරි කිසි ප්‍රශ්නයක් නැතුව උත්තරේ ගන්න පුළුවන් හරි ලේසි හරි ලොකු අමාරුවක් නැහැ 9 45 45 ධන 2 47යි හරි ඒක ලේසි හරි ඔන්න මේකේ ඊළඟ කොටස බලන්නකෝ මෙම පොතෙහි පිටු 1000ක් අන්තර්ගත වෙන මේ ළමයාට හරි මෙයාට දින 20ක් තුලදී පොත සම්පූර්ණයෙන් කියවා නිම කිරීමට නොහැකි බව. හරි. දැන් පිටු 1000 පොතක් මේ ළමයා හොඳ ටැලන්ටඩ් ළමෙක්. හරි. මොකද දවසට 5 වැඩි කරගෙන ගිහිල්ලා මෙයා try කරන්නේ 1000ක් ගහන්න. ඔහොම හරි 1000 ඉවර කරගන්න පොත දවස් 20කදී. ඉතින් හිතන්නකෝ පළවෙනි දවසේ පොත් පිටු දෙකක් කියලා හොඳ දියුණු වෙන ළමයෙක්නේ. අන්තිම දවසේ පිටු කීයක් විතර කියනවද? හරි. ඉතින් පිටු 10 පොතක් කරගන්න. බලමු. මෙයා ඇත්තටම ළඟටවත් යන්න පුළුවන් වේද කියලා. ඉතින් අපිට තියෙන්නේ බව පෙන්වන්න. හරි අන්තර්ගත වෙන පොතක් කියවා නිම කිරීම නොහැකි බව පෙන්වන්න. හරි. ඇත්තටම සමහරවිට මෙයා ළඟටවත් යන්න දෙන්නේ නේ. අපි බලමු. හරි බලමු. හරි. දැන් මේකේ පිටු 1000ක් කියවන්න නැහැ නේ. අපිට ඒක ෂුවර් නේ මේක කියලා දෙනවනේ. හරි. ඊට වඩා අඩුවෙන් අනිවාර්යෙන් කියවන්න ඇති. හරිද? ඉතින් පුතා මේකේ හරි. පිටු 1000ක් දින 20කදී. හරි. දැන් අපි චෙක් කරන්න ඕන. අපි දැන් 1000ක් වෙන්නේ නැහැ. හරි ඊට වඩා අඩු ගාණක් වෙනවා කියලා පෙන්වන්න ඔයාලට තේරෙනවද අපි දින 20ක් ඇතුළත මේ පොඩි එකා කියවන පිටු ගාණ හොයන්න වෙනව නේද අපිට හරි දින 20ක් ඇතුළත මෝ කියවන පිටු ගාණ අපිට හොයන්න වෙනවා එහෙම නැතුව අපිට කියන්න බෑනේ ඒක 1000ට අඩුයි කියලා එහෙම නැතුව කියන්න බෑ කියන ක්‍රමයක් නැහැ හරි ඉතින් අපි හොයමු දින 20කදී කියවන පිටු ගණන කොච්චරද කියලා ඉතින් දින 20කදී කියවන පිටු ගණන අපිට මේ එක් දිනවලදී කියවන පිටු ගණන දැන් අපි දන්නවා. හරි? පිටු ගණන දන්නවා කියන්නේ ඔක්කොම දන්නේ නැහැ. ටිකක් දන්නවා මේ සමාන්තර ශ්‍රේණිය. හරි? මේ සමාන්තර ශ්‍රේණියේ පදයක් කියලා කියන්නේ මොකද්ද? එක දවසකදී යක් කියලා පිටු ගණන. මේ තියෙන පළවෙනි දවසේ කියන පිටු ගණන, මේ තියෙන දෙවෙනි දවසේ ඊළඟට තුන්වෙනි දවසේ. ඉතින් අපිට පුළුවන් නේද මේ වගේ දවස් 20ක ඉස්සරහට දෙන මුල් දවස් 20 කියවන පිටු ගණන හොයාගත්තොත් අපිට පුළුවන් නේද පුතා? හරි? අපිට පුළුවන් නේද මෙයා කියවන මුළු පිටු ගණන හොයන්න? හරි මේ සමාන්තර ශ්‍රේණියේ මොකක්ද අපි එතකොට ගන්න ඕන මේ තියෙන එක දවසක් කියන පිටු ගන්න මේ තියෙන තව දවසක් කියන පිටු ඔහොම දවස් ගාන එකතු වෙලා නේද යා මුළු දවස් 20 කියන පොත් කොළ ගාන ගන්න හරි ඔන්න අපි දැන් 20 වෙන හරි 20 වෙන මේ තියෙන 20 වෙන එක්කන හරි 20 වෙන හරි දැන් මෙතන ඉඳලා ශ්‍රේණිය මෙතෙන්ටම තියෙනවා ඔතෙන්ට තියෙන ශ්‍රේණියේ එක පදයකින් කියන්නේ එක දවසක් කියන පිටු ගන්න නම් අපි මේ ශ්‍රේණියේ පළවෙනි පදේ ඉඳලා 1 සිට 20 දක්වා පදවල එකතුව ගත්තොත් ඔයගොල්ලොන්ට තේරෙනවද මුල් දවස් 20 කියවන පිටු ගන්න යාගේ එනවා කියලා. හරි. මොකද මේ ශ්‍රේණිය එක පදයකින් නිරූපණය කරන්නේ කියවන පිටු ගණනක්. එම දවසේ පළවෙනි පදේ නිරූපණය කරන්නේ පළවෙනි දවසේ කියන පිටු ගණන. දෙවෙනි දවසේ කියන්නේ දෙවෙනි දවසේ කියන පිටු ගණන තමයි නිරූපණය කරන්නේ. ඒක නිසා ඔයාලට තේරෙනවද දවස් 20 මුල් දවස් 20 කියවන පිටු ගණන ගන්න පුළුවන් නේද මේ සමාන්තර ශ්‍රේණියේ මුල් පද 20 එකතුව ගත්තොත් මොකද එක පදයකින් නිරූපණය කරන්නේ එක දවසක් කියන පිටු ගණන. ඉතින් දවස් 20 පළවෙනි දවස් 20 තියෙන පිටු ගණන එකතුව ගත්තොත් හරි මේ පද ටික එකතුව ගත්තොත් ඒ කියන්නේ මුළු පිටු ගණන එනවනේ දවස් 20 දී කියන මුළු පිටු ගණන එනවා. හරි මං කීපවතාවම කියලා පැහැදිලි කරා. හරි ඒක නිසා අපි මොකද හොයන්න ඕනේ මේ සමාන්තර ශ්‍රේණියේ මුල් පද 20 එකතුව තමයි හොයන්න ඕනේ. හරි අති සාර්ථක වෙච්ච ප්ලේලිස්ට් එකක්. හරි මගේ සමාන්තර ශ්‍රේණි ගැටලුව ඔයා බලන්න අනිවාර්යයෙන්ම බලන්න. හරි සමාන්තර ශ්‍රේණි පරිමාව වර්ග සමීකරණ සමගාමී සමීකරණ ප්‍රස්ථාර ඔය වගේ මම හිතන්නේ 8ක් 10ක් විතර ඔය වගේ ඕලෙවල් වලට එනම ටාගට් කරලා තියෙනවා. හරි අනිවාර්යෙන් බලන්න. හරිද? ඒව බලන්න. හරි ඒවයි ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඕන. හරි දැන් බලන්න මේක අපි හොයන්න ඕන මොකද්ද? මුල් පද 20 එකතුව හොම හරි. SN සූත්‍ර අපි දන්නවා. දැන් අර මම කලින් වීඩියෝ එකේ කිව්වා SN සමානයි n බෙදීම දෙක ගුණ කිරීම a දන්න l සමීකරණය ගන්න පුළුවන්ද?
එයා ගන්න පුළුවන්ද? බෑ බෑ. එයා ගන්න බෑ. හරි. එයා ගන්න බෑ. මොකද එයා ගන්න බැරි. එයා දාන්න ගියොත් මෙතෙන්ට පොඩි කේස් එකක් එනවනේ. අපි අවසාන පදේ දන්නේ නැහැ 20 වෙනි පදේ. ඒ නිසා අපිට ඒක ගන්න බෑ. ඊට ලේසි මේක ගන්න එක. හරි. මේක දිග වුණා, හරි කරදර වුණා මේක ගන්න පුළුවන්. හරි. අපි දන්නවනේ මේකේ. ඔක්කොම අඩුම කුඩුම ටික දන්නව. නොදන්න පද සෙට් එකම දන්නවා මේ වෙලාවේ. හරි. වාරයක් D. මෙයානේ සමීකරණ. ඉතින් පුතා අපි දැන් මෙයාගේ S20 නේද හොයන්නේ? S20. n බෙදීම 2. A කීයද මේකේ? A කීයද? මම ගුණ කරලම දානවා. A කියන්නේ කීයද? 2යි. 2යි A. A කියන්නේ කීයද? 4යි. ධන. ඉතින් මම D එක ඉස්සරහට ගන්නවා පිටිපස්සෙන් ගුණ කරලා ඉස්සරහෙන් ගුණ කරලා 2ම කියන්නේ D කියන්නේ කීයද? 5යි. 5 ගුණ කිරීම මෙතන 20 රින 1 වෙන්න ඕන නේ. n කියන්නේ 20 නේ. 19 වරක් 5 කීයදනේ? මෙතන 10යි. මේක සුළු කරා 10යි. 20 දෙකෙන් බෙදුවා 10යි. ඊට පස්සේ වරහන් ඇතුලේ 4 ධන ඔයා දැන් කියන 20 රින 1 19 19 වරක් 5 කීයද? 95යි. හරි. ඒව දැන් චක්කරේ හරි ඒව පුළුවන් වෙන්න ඕන. හරි. ඔය විදිහට ගහගත්තා. හරිද? ඊට පස්සේ කීයද? හරි. 95යි 4යි 99යි ඒක ගුණ වුණා 10න්. ෂා 990ක් කියලා. හරි. පිටු 10ක් උඩ කියව ගන්න බැරි වෙලා. හරිද? ඉතින් අපි අවසානයේ ලියමු. හරි. දක්ෂ ළමෙක්. හරි. 1000 විශාලයි 990 නිසා මොහුට නැත්තම් මෙය සත්‍ය වෙන්නේ. අපි ඉතින් මොකද කියන්න ඕන? මෙය සත්‍ය වෙයි කියලා ලියමු. ඉතින් අපිට දීලා තියෙන ප්‍රකාශනය ඇත්තම එහෙම නොවන වෙන්නේ නැහැ කියලා පෙන්නන්නේ නේ. ඒ නිසා මෙම ප්‍රකාශනය සත්‍ය වේ. හරි? මෙම ප්‍රකාශනය මොන වෙනවද? සත්‍ය වේ. සත්‍ය වේ කියලා ලියමු නේ. හරි. ඔන්න ඕක තමයි தත්ත්වය. හරි? හරි. මෙතෙන්ට එනකන් ගාන සාමාන්‍ය මට්ටමේ ඇදගෙන යන්න පුළුවන් ගානක් නේද පුතා? ඒනකොට සාමාන්‍ය මට්ටමේ ඇදගෙන යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ උඩු යටිකුරු වෙන කතාවක් කියලා තියෙනවා. හරි? මේක සාමාන්‍යයෙන් හරි? ඇත්තටම හොඳට හිතලා හදපු ප්‍රශ්නයක්. හරි? මේක ඔයාලා දැකලා තියෙනවා සමහර පොත්වල තියෙනවා පුතා පිටු 5කට 6කට සැරයක් අපිට කලර්ඩ් කොලයක් අහුවෙන. දැන් නම් ලංකාවේ තියෙන ආර්ථික මට්ටම වල එහෙම කොල print කරන්න බෑ. හරිද? ඇත්තටම දැන් අපේ ඉංජිනේරින් ෆැකල්ටි ලයිබ්‍රරියේ තියෙන සමහර පොත් ඔය ඉලෙක්ට්‍රොනික පොත් එහෙම ඒවා සමහර පිටු 10කට 20කට වතාවක් කලර්ඩ් print out කොලයක් තියෙනවා. ඒ කියන්නේ කලර්ඩ් print out හරි නැත්නම් ඒක කහ පාටින් print කරලා සාමාන්‍ය ඔක්කොම සුදු අනිත් ඒවා කහ. හරි? ඒක පොත පිටින් බැලුවම ලස්සනක් තියෙනවා පොඩි අර එක කොලයක් ගානේ වගේ කහ වැදිලා තියෙනවා. හරි? ඒ වගේම මම හිතන විදියට ඔය දැන් අපි මේ බාහිර දෙයක් හරි පාඩමට අදාළයි උනාට බාහිර දෙයක් අපි මම හිතන්නේ ඕක කොහොම කරන ඇත්තේ දැන් අපි පොතක් කියවගෙන යද්දී අපිට කිසි ගෝල් එකක් නැහැ ටාගට් එකක් හරි දැන් අරම උනාම අපි දැන් බලනවා දැන් කහපාට පිට්ටක් සෙට් වෙනවා දැන් අපි ඊළඟට try කරනවා ඊළඟ කහපාට පිට්ට ගන්න ඒ වගේ පොඩි ගෝල් එකක් සෙට් වෙනවානේ පිටු පහෙන් තා දෙකක් කරොත් අපිට කහපාට පිට්ටක් පාස් කරගන්න පුළුවන් හරි දවසකට මම කහපාට පිටු 3ක් පාස් කරනවා ඒ වගේ ගෝල් එකක් සෙට් වෙන මේ නවකතාව ලිව්වා කියලා print කරලා කියලා ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද? එහෙම වෙන්න පුළුවන්. හරි. ඒ වගේ සීන් එකක් නිසා වෙන්න ඇති බොහෝ දුරට ඔය වගේ එකක් නවකතා පොතක ඔය වගේ ලොකු පොත්වල දානවා ඇත්තේ. හරි. ඉතින් ගොඩක් පොත්වල මම මේක දැකලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකන් එඩිෂන් වල නෙවෙයි. ග්ලෝබල් එඩිෂන් වල මම දැකලා තියෙනවා ඕන තරම් මේ වගේ වැඩ තියෙනවා. හරි. ඉතින් ඒ නිසා තමයි දැම්මේ. හරි. ඉතින් බලන්න මේ පිටු 1000ක් තියෙන පොතේ මේ කට්ටිය කළා තියෙන වැඩේ. හරි. මේ කට්ටිය කළා තියෙනවා පිටු 5 ඒ කියන්නේ හිතන්න පිටු අංක දාලා තියෙනවානේ. පිටු 17 වෙන පොතේ. හරි. පළවෙනි පිටේ ඉඳලා අන්තිම පිටට පිටු අංක දාලා තියෙනවා. එතකොට පළවෙනි පිට්ටංගේ 1 ඔහොම අන්තිම පිට්ටංගේ කීයද? 1000. හරි. එතකොට මේ කට්ටිය කරලා තියෙනවා හැම පහේ ගුණාකාරයක් තියෙන පිට්ටකටම කහ පාට එකක් දාලා. හරි. එතකොට 5 6 තමයි වදින්නේ. එතකොට එහෙම හිතන්න. හරි. එතකොට එක කොලයක් සම්පූර්ණ එක පැත්තක්. හරි. එතකොට දැන් හිතන්න දැන් පොත පෙන්නනවනේ මෙහෙම. හරි. දැන් මේ පොත කියලා හිතන්නකෝ. හරි. මේ පොත මේ තියෙන්නේ පහේ කොලේ. මේ පහේ පැත්ත. ඒ පැත්ත කහ පාටින් print කරනවා. අනිත් පැත්ත නෑ. හරි. ඒතකොට පහ තියෙන කොළවල මොකද්ද? 5, 10, 15, 20, 25, 30, 35 ඔය වගේම 1000 කියන්නේ පහේ ගුණාකාරයක්නේ. ඉතින් 1000 දක්වා මොකද වෙලා තියෙන්නේ? ඔය මුළු සෙට් එකම ඇදලා තියෙන්නේ කහ පාටින්. හරි. හැම පිටක්ම 1 සිට 5 දක්වා කහ පාටින් ඇදිලා. හරි. ඔන්න ඔහොම සීන් එකක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් පුතා 1 සිට 5 දක්වා නෙවෙයි 0 සිට සියලු පහේ ගුණාකාරලා ඇදලා කියලා තමයි කියන්නේ. හරි. අපි කියවල බලමු. ප්‍රකාශකයන් විසින් එම පොතෙහි
පිටු අංක 5 සිට 1000 දක්වා පිටු අංක 5 පිටු අංකයේ 5 ගුණාකාරයක් වන පිටු සියල්ලම කහ වර්ණයෙන් මුද්‍රණය කරන අතර අනෙක් පිටු සියල්ල සාමාන්‍ය පරිදි සුදු කොළ වලින් ගහනවා. හරි. දැන් අපි කරන්න ඕන පුතා මෙතෙන්දී අපි බලන්න ඕන ඇත්තටම මේ සෙට් එක කොහොමද ඩ්‍රැග් කරගන්නේ? මේ කහ පාට කීයක් කහ පාට පිටු තියෙනවද මේකේ? හරි. ඇත්තටම කහ පාට පිටු කීයක් මේකේ print වෙලා තියෙනවද? ඕ මෙලෝ මගුලක් අපි දන්නේ නැහැ නේද? හරි. අපි ලියාගමු ඉස්සෙල්ලා දැන් අපිට සමාන්තර ෂේඩයක් මෙතන බිල්ඩ් අප් කරන්න වෙනවා. හදා ගන්න වෙනවා. දැන් කලින් එකේ නම් අපිට ඇහැට පෙවුණා මොකද්ද මේ කරන්න ඕන කියලා. හරි. අපි මෙහෙම කරමු. දැන් අපිට පුළුවන් මේකේ පිටු අංක ටික සමාන්තර ෂේඩයකට ගන්න නේ. අපිට මේ තියෙන කොළ ගණන් ගන්න බෑනේ පුතා. ඇත්තටම සමාන්තර ෂේඩයක් ගොඩනගන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. හරි. අපි කරමු මේකේ තියෙන පිටු අංක ටික ෂේඩියකට ගමු. ෂේඩියකට ගමු. ෂේඩියකට ගමු. හරි. පිටු අංක ටික ෂේඩියකට ගත්තොත් අපිට පුළුවන් 5 10 15 20 30 25 30 ඔහොම සෙට් එක 18 එනකම් අපිට පුළුවන් නේද ඔක හදා ගන්න. ඔය සමාන්තර ෂේඩියක්. අපි හදමු. ඊට කලින් චුට්ටක් බෝඩ් එක මගා ගන්න වෙනවා. මේ පැත්තේ හරි විනාඩියක් දෙන්නම්. විනාඩියක් මේක ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඔයගොල්ලෝ විනාඩියක් ඇතුළත මේ ටික සම්පූර්ණයෙන් ලියා ගන්න. ඊට පස්සේ අපි ඊටු ටිකට යමු. හරි. ඔන්න දැන් බලන්න මම කිව්වා අපි පිටු අංක ටික නේද අපිට සමාන්තර ෂේඩියක් විදිහට හදා ගන්න වෙන්නේ. හරි. ඔන්න සමාන්තර ෂේඩි මම ලිව්වා පිටු අංක ටික පාවිච්චි කළා. හැබැයි පුතා මේකෙදි හොඳ සැලකිලිමත් වෙන්න ඕන. අර කලින් එකේ දැන් අපි පදයකින් නිරූපණය කරේ එක දවසක් කියන පිටු ගන්න. හැබැයි මේකේ මේ පහෙන් නිරූපණය කරන්නේ පිටු ගන්න නෙමෙයි. පිටුවේ අංකය. ඒ කියන්නේ මේ එක ඉලක්කමකින් නිරූපණය කරන්න එක පිටුවයි. එක පැත්ත. හරි. කොලේක දැන් මෙහෙම කොලේ ගත්තා. මේ තියෙන 6 නම් මේ තියෙන 4 නම් මේ තියෙන 5. මෙන්න මේ පැත්ත තමයි ඔය. හරි. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද? හරි. මේ තියෙන කොළවල මේ එකකින් මේකේ තියෙන එක පදයකින් නිරූපණය කරන එක පිටුවයි. ඒක ඔළුවේ තියෙන්න ඕන. හරි. ඒක ඔළුවේ තියෙන්න ඕන. පටලවා ගන්න බෑ. සිහි කල්පනාවෙන් ඉන්න. මේ තියෙන දාලා තියෙන පිටු අංක ටික නම් හරි. මේ දාලා තියෙන පිටු අංක ටික නම් මේකේ තියෙන පද ගානේ නිරූපණය කරන්නේ කහ පාටින් පින්ටලා තියෙන මුළු පිටු ගන්න. හරි. ඔන්න ආයෙ කියනවා. හරි. මේක එක පදයකින් නිරූපණය කරලා තියෙන්නේ එක පිටුවයිනේ. ඕගොල්ලෝ තේරෙනවනේ. එක අංකයයි මේකෙන් තියෙන මේ පිටු අංකය 5. පිටු අංකය 10. එක කොලේ ගන්න නිරූපණය කරගෙන ගිහිල්ලා තියෙනවා. හරි. එක පිටුව ගන්න. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා මේ ෂේඩියේ තියෙන මුළු පිටු ගණන ගත්තොත් මේ ෂේඩියේ තියෙන මුළු පද ගණන ගත්තොත් මේ පදයකින් අංකයක් නිරූපණය කරනවා නම් මේ ෂේඩිය නිරූපණය කරලා තියෙන අංක ගාන, ඒ කියන්නේ මේ ෂේඩියේ තියෙන මුළු පද ගණන ගත්තොත් අපිට කහ පාට පිටු කොච්චර print කළාද කියලා හොයාගන්න පුළුවන් නේද ඔයාලට? හරි. ඒක තමයි වැදගත්ම කතාව. හරි. දැන් අපිට තේරෙනවා මේ සමාන්තර ෂේඩියේ තියෙන මුළු පද ගණන ගන්න පුළුවන් නේද? කොහොමද? අන්න ඒක ප්‍රශ්නයක්. හරි. සමාන්තර ෂේඩියේ තියෙන මුළු පද ගණන ගන්න කොහොමද? දැන් අපි දන්නවා මේ එක පදයකින් නිරූපණය කරන්න එක පිටුවක්. හරි. එක පදයකින් නිරූපණය කරන්න එක කහපාට පිටුවක්. මොකද මේ එකකින් නිරූපණය කරන්න එක පිටුවක අංකයක්. ඒ කියන්නේ එක පිටුවක අංකයක් නිරූපණය කරන්න කල්ලි කියන්නේ එක පදයකින් නිරූපණය කරන්න එක පිටුවයි. එතකොට මේ ෂේඩියේ තියෙන මුළු පද ගණන ගත්තොත් මොකද වෙන්නේ? අපිට තියෙන කහපාට පිටු ගණන ගන්න පුළුවන්. හරි. ඒකත් තේරුම් ගත්තා සර්. දැන් කොහොමද සර් මේ මගුල බලලා අපි කියන්නේ මේක තියෙන පද ගණන කොච්චරද කියලා? කොහොමද කියන්නේ? හරි. ඒකට අපිට උදව් කරන්නේ මෙන්න මෙයා. මෙයා තමයි උදව් කරන්නේ වැඩේට. හරි. අවසාන පදය මේ කවුද? අන්තිම එක්කෙනා. හරි. අවසාන පදය. හරි. මෙයා තමයි අපිට ඕකට උදව් කරන්නේ. මෙයා තමයි අපේ යාළුවා. මේ අවසාන පදයෙන් අපිට වැඩක් කියන්න පුළුවන්. හරි. අවසාන පදේ ඕන බලන්න 30 දියක්. මේක හරි වටිනවා. හරි. අවසාන පදේ වැන්න. හරි. අවසාන පදේ වැන්න. වැන්නෙන් අපිට කියවෙනවා වැන්න කියලා කියන්නේ මොකක්ද දන්නවද? හරි. අවසාන පදේ වැන්න කියලා කියන්නේ
ශ්‍රේටියේ මුළු පද ගණන. ශ්‍රේටියේ මුළු පද ගණන. පිළිගන්නවද? නැද්ද? හරි. ඔන්න අපේ පන්තියේ අංක තියෙනවා. හරි. රෙජිස්ටරේ අංක ඔයාලා පන්තියේ ඔන්න ළමයි 50ක් ඉන්නවා. හරි. හරි. මම මාතර රාහුල අපේ පන්ති වල නම් සාමාන්‍ය ළමයි මාතර රාහුල විද්‍යාලයේ ගොඩක් අය දන්නේ නැති ලංකාවේ වුණ කෙනෙක් මේ අපේ ඉස්කෝලේ අහලා ඇති. හරි. මාතර තියෙන ඉස්කෝලයක්. ඉතින් මාතර ලීඩින් තියෙන අපේ ඉස්කෝලේ අපේ පන්තියේ සාමාන්‍ය ළමයි ඉදියා A level කාලේ 45ක් වගේ ඉදියා. O level කාලේ නිකන් 47ක් 8ක් වගේ ඉදියා. හරි. ඉතින් ඔයාලා රෙජිස්ටරේ අංකයක් තියෙනවනේ නේ. අංක කියලා ටීචර් කෑ ගහන්නේ 28 ඉන්නවද? ප්‍රසන්ට් නැත්නම් ඇබ්සන්ට් එහෙමනේ. එතකොට ඔයාගේ අංකේ 1 ඉඳලා 48 ඔයා කියන්නේ ඔයා 48 වෙනියා කියලා. හරි. ඔයාගේ අංක රෙජිස්ටරේ අංක 48. එතකොට ඔයා කියනවා මම රෙජිස්ටරේ මගේ අංක තියෙන අන්තිමට. ඔයා තමයි අන්තිම ඉස්කෝලේට ඇතුළත් වෙලා තියෙන්නේ කියලා හිතන්නකෝ. හරි. ඔයාගේ අංකේ තමයි අන්තිමටම තියෙන්නේ. එතකොට ඔයාගේ අංකේ 48 නම් ඔයාගේ රෙජිස්ටරේ නම තියෙන්නේ අන්තිමට 48 වෙනියට නම්. හරි. එතකොට පන්තියේ මුළු ළමයි කීයක් ඉන්නවද? ඒක අපිට අමුතුවෙන් කියන්න ඕනද? නෑනේ. පන්තියේ ළමයිනේ 48යි. හරි. හරි ලේසි. හරි. ඒ වගේ තමයි මේක. ඉතින් මෙහෙම ගිහිල්ලා මේ තමයි අන්තිම පදය. හරි. ඔහොම ගිහිල්ලා මෙයා තමයි අන්තිම පදය. එතකොට අන්තිම පදේ කියන්නේ ඔයාගේ 48 වෙනියා. ඔයාගේ අංකේ වගේ නේද මෙයා? හරි. මෙයාගේ අංකේ මොකද්ද? 1000. හරි. අන්තිම පිටුවේ අංකේ 1000. එතකොට අන්තිම පිටුව කියන්නේ අපි මේ හදපු ශ්‍රේණියේ මොන පිටද කියලා ගත්තොත් අපිට පුළුවන් නේද මේ මුළු ශ්‍රේණියේ තියෙන පද ගණන හොයන්න. මේ මුළු ශ්‍රේණියේ පද ගණනේ නිරූපණය වෙන්නේ මොකද්ද මං කලින් කිව්වා කහ පාට පිටු ගන්න. අපි කොහොම හරි මේ අන්තිම පදේ වැන්න හොයාගමු. අපි දන්නේ නැහැ මෙයාගේ වැන්න කීයද කියලා නේ. අපි දාගමු පුතා n කියලා. මෙයාගේ n. මෙයා n වන පදය කියලා අපි හිතමු. හරි? n වන කියලා හිතමු. දැනට හිතමු. හරි? දැන් අපිට කවුද ඕන වෙන්නේ? අපිට වැන්නක් හොයාගන්න ඕන නම් ඒ වගේම වැන්න දීලා පදේ හොයා ගන්න ඕන අපිට කවද මතක් වෙන්න ඕන tn සමීකරණය. ඉතින් tn ට යන් අපි tn හොයා එන්න. tn ගත්තා. හරි. ඒ දන n ඍණ එක් වාරයක් d නේ නේද පුතා? හරි ලේසි. මෙයා පාවිච්චි කරා. හරි. දැන් අපි tn දන්නවනේ. tn කියන්නේ පදේ අගේ n වෙනි පදේ අගේ. අපි දැන් අන්තිම පදේ n වෙනි පදේ කියලා අපි සැලකුවේ. එතකොට අන්තිම පදේ අගේ කීයද? 10යි. යව දාගත්තා. ඒ කීයද? අපි අලුත් එකේ ad ලියාගත්තේ නෑනේ. ඒ කීයද මෙයාගේ? 5යි. D කීයද මෙයාගේ? කීයෙන් කීයද වැඩි වෙන්නේ? මේ ධන 5. D කීයද? 5යි. ලස්සනට එකක් සෙට් වුණා අපිට. දැන් අපි යමු A ආදේශ කරා. හරි. එන්න අපි දන්නේ නැහැ. හොඳේ මෙයාව දන්නේ නැහැ. ඒකනේ අපි දැන් හොයාගෙන අපි ඒකායන අරමුණ එන්න හොයාගන්නේ. හරි මෙතන. හරි. ඊට පස්සේ D කීයද? D කියන්නේ 5යි. හරි. දැන් මේක සුළුකම්. 10යි 5යි 5 ගුණ කිරීමෙන් 5යි n 5 ගුණ කිරීම ඍණ 1 5 ගුණ කිරීම ඍණ 1 කීයද ඍණ 5යි මේ ධන 5ට ඍණ 5 කැපිලා ගියා හරි අයින් වෙනවනේ සුළු වෙලා එතකොට 5යි n සමාන 10යි ඉතින් පුතා හරිම ලේසි දැන් n හොයන්න දෙපැත්තම බෙදුව කීයෙන්ද 5න් බෙදුවට පස්සේ n සමාන 200ක් කියලා එනවා හරි චූලි බබ්බුන්ට වගේ සුළු කිරීම කියලා දෙන්න බෑ හරි හරිම සරල දේවල් මේවා හරි දැන් ඔන්න අපි හොයාගත්තා කහ පාට පිටු කොච්චර තිබිලද? කහ පිටු ගණන කීයක් තිබිලද පුතා? පිටු 200ක්. මරු පොතක් නේද? කහ පාට කොළක් 200ක් තිබිලා. කොළ කියන්නේ පිටු. පැති. පිටක් කියන පිට්ටයන්ක දාන්න පැත්තකටනේ හරි. එතකොට ඔන්න ඔකයි තත්ත්වය. හරි. කහ පාට පිටු 200ක් print කරලා. හරි. දැන් පොතේ මුළු පිටු කීයක් තියෙනවද? මුළු පිටු කීයක් තියෙනවද? 1000ක් තියෙනවනේ. මුළු පිටු 1000යි කීයක් 200ක් තියෙනවා මොන පිටුද? කහ පිටු. එහෙනම් සුදු පිටු ගණන කීයද? සුදු පිටු. ගණන කීයද? 1000න් අඩු කරා 200ක් අපිට 800ක් කියලනවා තියෙන සුදු පිටු ගණන. දැන් අපිට අහලා තියෙන පොතේ හේති කහ පිටු ගණන අහලා තියෙනවා D කොටසේ ඒ වගේම E කොටසේ අපිට අවසාන කොටසේ අහලා තියෙනවා. හරි. 1 2 3 මෙයා 4 කියලා ගමුකෝ අපි. අංක රෝමියක් අන්දා. ඒක ලේසි හරි. අන්තිම කොටස 5 මොකක්ද අහලා තියෙන්නේ? පොත print කරන්න කොච්චර cost එක ගන්න printing cost එකනේ. අපි ඉතින් ඔය print house වල කට්ටියටත් කොච්චර වියදමක් යනවද කියලා බලන්න බෑනේ. එතකොට සුදු පැහැති පිටුවක් print කිරීමට හරි සුදු පහට පැත්තක් ගහන්න කීයක් යනවද? රුපියල් 5ක්ද කහ පාට එකක් ගන්න 7ක්ද යනවනේ. එතකොට අපිට දැන් total cost එකනේ හොයන්න ඕන. සුදු පාට පිටුවක් ගහන්න රුපියල් 5යි. ඒ වගේ කීයක් print කරනවද? එකක් ගහන්න 5යි 5 වගේ
800ක් print කරනවානේ. එතකොට සුදු පිටු ගහන්න යන මේ සුදු පිටු සඳහා සුදු පිටු සඳහා මුළු වැය වෙච්ච ගානනේ සඳහා. ඒ වගේම අපි ඒකට එකතු කරන්න මුළු total cost එකනේ අපි හොයන්න ඕන මුළු ප්‍රමාණය. ඒක නිසා අපි කරන්න ඕන මොකද්ද? කහ පාට පිටු ගාන පිටු print කරන්න කොච්චර ගිහිල්ද? කහ පිටු 200ක් ගහනවා. එකක් කීය ගානද ගහන්නේ? රුපියල් 7 ගානනේ. රුපියල් 7 ගානේ පැටලෙන්නේ නැහනේ. කහ පාට පිටුව රුපියල් 7ක් ගහන්න. එතකොට මේ මොකද්ද? කහ පාටනේ. කහ පාට පිටු සඳහා වැය වෙන මුදල. හරි. එතකොට මේක සුළු කරමු. කීයක් එනවද? 800 5ක් කීයද? 4000ක් අපිට එනවා. ඒ වගේම 200 වරක් 7 කීයද? 1400යි. එම නිසා අපිට මුළු පොත print කරන්න කොච්චර වැය වෙනවද? රුපියල් 5400ක් වැය වෙනවා. දැක්කද? ඔන්න අපි අති දැවන්ත අමාරුයි කියලා හිතෙන මට්ටමේ ගාණක් ඇදුවා. අත්‍තරම අමාරු නෑ. හරිද? මේක අර තියෙන්නේ මේක අවබෝධය හොඳට තියෙන්න ඕන. හරි? ඒ කියන්නේ අපිට අර හොඳ IQ level එකක් තියනාට මේක ගෙවන්නේ නැහැ. එහෙම නැති ඔය තියරි නිකන් කටපාඩම් කරගෙන විද්‍යාව වගේ ගණනුත් කරන්න හදන සෙට් එකට ඉතින් මේක ඇත්තටම අමාරුයි. හරි? ඉතින් මේක ඇත්තටම අමාරුයි වගේ සෙට් එකකට. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා මේ වීඩියෝ එකෙන් ඉතින් හොඳට පැහැදිලි කරලා දුන්න ගාන. හරි? ඉතින් කවුරුත් මේක තේරුම් නැත්නම් ආයි රවුන්ඩ් එකක් බලන්න. හරි? ආයි රවුන්ඩ් එකක් බලන්න. මේක ටිකක් වෙලා අරගෙන මේ වීඩියෝ එක කරේ. මොකද මේ ගාන ටිකක් තේරුම් ගන්න අමාරු නිසා. හරි? ඇත්තටම තේරෙනවා මේ සීන් එක. ඔයගොල්ලෝ ආයි තේරුම් නැත්නම් ආයි රිවර්ස් කරලා බලන්න. හරි? කොහොම හරි තේරුම් ගන්න. හරි? ඉතින් මේ වගේ මට්ටමේ ගානක් හදන්න පුළුවන් කියලා කියන්නේ ඔයගොල්ලෝට වාර විභාගෙන්න ගන්නවත් ඔය ගන්නවත් ඇත්තටම අමාරු ගානක් වෙන්නේ නැහැ. අමාරු ගානක් විදිහට සෙට් වෙන්නේ නැහැ. ඉතින් මොකද හැම තැනදීම එකම ටික අහන්නේ අනිවාර්යෙන් ප්ලේලිස්ට් එක බලන්න. හරි? ඔයගොල්ලෝට දැන් වෙලාවක් නැත්නම් පස්සේ හරි බලන්න. ඒ වගේම විශේෂම දේ තමයි ඔයගොල්ලෝ හරි ඔයගොල්ලෝගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. හරි? තව ඔයගොල්ලෝ ඉස්සරහට මොනවද කරන්න ඕන? ඒ දේවල් කොහොමද වෙන්නේ? ඒවත් ඉස්සරහට මම කියනවා. ඒක නිසා ඒවත් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. හරි? ඒවත් කරන්න ඕන. ඊට පස්සේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉස්සරහ තියෙන වීඩියෝත් එක්ක සෙට් වෙන්න අනිවාර්යෙන්ම ඔයගොල්ලෝගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. හරි. කවුරු අවශ්‍යයි කවුරුත් ලියා ගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු.